හායි හැමෝටම ලබන්නා වූ නත්තල සුබම සුබ නත්තලක් වේවා. එහෙනම් අද අපි හදන්න යන්නේ ක්‍රිස්මස් කේක්. අපිට ඕන වෙනවා කජු ග්‍රෑම් 225ක්, ප්ලම්ස් ග්‍රෑම් 225ක්, කරන්ට්ස් ග්‍රෑම් 50ක්, පුහුල් දෝසි ග්‍රෑම් 225ක්, චව් ග්‍රෑම් 50යි, රතු චෙරි ග්‍රෑම් 50යි, කොළ චෙරි ග්‍රෑම් 50යි, රේසින්ස් ග්‍රෑම් 50යි, කැන්ඩිඩ් පීල් ග්‍රෑම් 50යි, ඉඟුරු දෝසි ග්‍රෑම් 50යි. හොඳ ගැඹුර තියෙන භාජනයක් අරන් මේ ඔක්කොම ටික එකට දාගන්න. මේ ගමන්ම මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ Facebook, TikTok page එකත් follow කරන්න. දැන් මේ දාගත්තු ඔක්කොම පළතුරු ටික හොඳට mix කරන්න. දැන් මේක තවත් රසවත් කරන්න මේ පැණි මේස හැඳි 3ක් විතර එකතු කරන්න. බ්‍රැන්ඩි ටිකක් එකතු කරාම තමයි නියම රසට එන්නේ. ඊළඟට වැනිලා තේ හැඳි 2ක් විතර එකතු කරන්න. කේක් එක සුවඳ වෙන්න ආමන්ඩ් එසන්ස් හරි රෝස් එසන්ස් හරි එකතු කරන්න. ගොඩක් දාන්න එපා, පොඩ්ඩක් වෙන්න දාන්න. ආයෙම ඉතින් මික්ස්. මම පළතුරු වල කෑලි ලොකුවට කපා ගත්තේ ඒවැ රස නියමෙටම දැනෙන්න. ඒ නිසා පළතුරු ටිකක් ලොකුවට කපා ගන්න. කටින් කටට පළතුරු හැපෙද්දි තමයි රස. ඊළඟට අපිට ඕන වෙනවා රුලන් ග්‍රෑම් 225ක්. ඒකත් ටිකක් කබලේ වැද ගන්න. ගොඩක් තුඹුරු පාට වෙනකන් ඉන්න එපා. මද රස්නෙන් ටිකක් වෙලා වැද ගන්න. විනාඩි 2-3ක් බැදගත්තාම ඇති. ඊළඟට බටර් ග්‍රෑම් 225කට සීනි ග්‍රෑම් 450ක් දාලා හොඳට බීට් කරන්න. ඊළඟට සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර 6කුත් එකතු කරගෙන ඒකත් බීට් කරන්න. ඒකේ වීඩියෝ එක හොයන්න එපා, ඒකේ වීඩියෝ එක නැහැ. රුලන් වල හොඳටම රස්නේ යනකන් තියලා පළතුරු ටිකට එකතු කරන්න. ඉතින් කලවම් කිරිල්ලක් තමයි තියෙන්නේ. දැන් අපි අර කලින් හදාගත්තු බටර් සීනි බිත්තර මික්ස්චර් එක දාලා ආයෙ කලවම් කරනවා. මේක ටිකක් වෙලා කලවම් කරගන්න ඕනේ. හොඳට පළතුරු වල මික්ස්චර් එක දැවටෙන්න ඕනේ. නැත්තම් බේක් වෙනකොට සමහර තැන් වලට මික්ස්චර් එක වැදිලා නැහැ. දැන් ට්‍රේ එකක් අරගෙන ට්‍රේ එකට පත්තර පිටු 4-5ක් දාන්න. ඊට පස්සේ අඩිය කොටසට විතර පාච්මන්ට් පේපර් එකක් හොත් ඔයිල් පේපර් එකක් දාගන්න. ඉතින් බලන් ඉන්න එපා, කේක් එකක් දාගන්න. දැන් සාමාන්‍යයෙන් ඔයාලා කේක් එකක් බේක් වෙන්න තියෙන උෂ්ණත්වයෙන් බේක් වෙන්න තියන්න. කොහොමත් මේ කේක් එක බේක් වෙන්න පැයයි විනාඩි 45ක් විතර යනවා. බේක් වුණාට පස්සේ පැය 2-3ක් හොඳටම නිවෙන්න දෙන්න ඕනේ කේක් එක. ඊට පස්සේ කැමති විදියට අඟල් 2.2 හෝ අඟල් 1.5 කෑලි කපා ගන්න. අඟලක වගේ උස තිබුණාම ඇති. දැන් පාච්මන්ට් පේපර් එක ඔතලා කැමති විදියට සරස ගන්න. ක්‍රිස්මස් කේක් කොහොමත් ලස්සන සැලසුවාමනේ. සමහරුන්ට කන්නත් ලෝභයි. එහෙනම් try කරන්න. Okay, see you, bye.